දුකේ නියම හේතුව එයා නෙවෙයි. ඔබ අද දුකින් දින්නේ. එයා මාව දාලා ගියා. මගේ වටින දේ නැති වුණා. එයා මට සැලකුවේ නැහැ. මම කියන දේ ඇහුවේ නැහැ. ඔබ හිතන් ඉන්නේ ඔබට දුක හිතෙන්නේ ඒ දේවල් නැති වුණ නිසා කියලා. නෑ. ඔබ රැවටිලා. ඔබට දුක හිතෙන්නේ ඒ දේවල් නැති වුණ නිසා නෙවෙයි. ඔබ ඒ දේවල් වලට මගේ කියලා ලේබල් එකක් ගහගෙන හිටපු නිසා. පොඩ්ඩක් හිතන්න. ඔබේ ගෙදර කෙනෙක් මැරුණාම ඔබට විශාල දුකක් වේදනාවක් දැනෙනවා. නමුත් අල්ලපු ගෙදර මිනිස්සෙක් මැරුණාම ඔබට එච්චර දුක හිතෙන්නේ නැහැ. ඇයි? එතන මගේ කෑල්ල නැහැ. කඩේක තියෙන රත්තරන් බඩු හොරකම් කළාට ඔබට දුක හිතෙන්නේ නැහැ. ඇයි? එතන මගේ කෑල්ල නැහැ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ යන කෙනා ළඟ නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ ඔළුවේ තියෙන මගේ කියන මනස්ගතය ළඟ. බුදුරජාණන් වහන්සේ ඇහුවා හරිම තාර්කික ප්‍රශ්නයක්. යමක් ඔබේ නම් ඒක ඔබේ වචනයට අවනත වෙන්න ඕනේ නේද? දැන් බලන්න මම කියන දේ එයා අහන්නේ නැහැ කියලා ඔබ දුක් වෙනවා. ඔබට පුළුවන්ද ඔබේම හිසකෙස් වලට අණ කරන්න සුදු වෙන්න එපා කියලා? බෑ. ඔබට පුළුවන්ද වයසට යන්න එපා කියලා ඔබේම ශරීරයට අණ කරන්න? බෑ. තමන්ගේම ශරීරයවත් තමන් කියන දේ අහන්නේ නැත්නම් කොහොමද තවත් මිනිස්සෙක් ඔබ කියන විදිහටම ඉන්න ඕනේ කියලා ඔබ බලාපොරොත්තු වෙන්නේ? ඒක හරියට සුළඟට එක තැනක තියෙන්න කියලා අණ කරනවා වගේ මෝඩ වැඩක්. එහෙනම් කොහොමද දුක නැති කරන්නේ? මේ දේවල් අතහැරලා කැලේට යන්න ඕනේද? නෑ නෑ. ඔබේ භූමිකාව වෙනස් කරන්න. අද ඉඳන් හිතන්න ඔබ මේ දේවල් වල අයිතිකාරයා නෙවෙයි. ඔබ මේ දේවල් වල తాවකාලික බාරකරු විතරයි කියලා. වාහනේ පාවිච්චි කරන්න. හැබැයි ඒක කම්පැනි වාහනයක් වගේ හිතන්න. පෙම්වතා පෙම්වතිය සැමියා බිරිඳ එක්ක ආදරෙන් ඉන්න. හැබැයි හිතන්න මේ අපි හමු උනේ කෙටි ගමනකට. කවදා හරි එයාට හෝ මට බහින්න වෙනවා. කවුරු හරි දාලා ගියොත් හිතන්න මගේ රාජකාරිය ඉවරයි. එයාගේ ගමන එයා ගියා. අයිතිකාරයට දුකයි. හැබැයි බාරකරුට ප්‍රශ්නයක් නැහැ. එයා නිදහස්. මේ විදියට හිත හැදුවට ආයෙත් අපි මේ උගලට අහු වෙනවා. ඒක නවත්තන්න තමයි බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති තාක්ෂණය දුන්නේ. විශේෂයෙන්ම සතිපට්ඨානය පුරුදු කරන්න. හිතට මගේ කියන හැඟීම එනකොටම අන්න වෛරස් එකක් ආවා කියලා දකින්න පුරුදු වෙන්න. එහෙම දැක්ක ගමන් ඒ සිතුවිල්ලේ බලය නැති වෙනවා. යාළුවා, ඔයාට අහිමි වුණේ ඔබේ දේවල් නෙවෙයි. ස්වභාව ධර්මයේ විසින් ඔබට ටික කාලයකට දුන්නු ණයට ගත්ත දේවල් ටිකක් ආපහු අරන් ගියා. එච්චරයි. ණයට ගත්ත දෙයකට අයිතිවාසිකම් කියන්න එපා. අද ඉඳන් දේවල් තදින් අල්ල ගන්න එපා. නිකම්ම ස්පර්ශ කරන්න විතරක් පුරුදු වෙන්න. එතකොට කවදාවත් ඔබේ අත පිච්චෙන්නේ නැහැ. අයිති කර ගැනීම දුකක්. අතහැරීම සැපක්.